හෙලෝ හැමෝටම මෙරි ක්‍රිස්මස්. ඉතින් මාත් එක්ක අද බලමු මම UAE වල ෆස්ට් ටයිම් ක්‍රිස්මස් කොහොමද ස්පෙන්ඩ් කරේ කියලා. ඉතින් වැඩ ඉවරලා මම ගියා සාන සෙන්ටර් එකට ක්‍රිස්මස් මොන හරි ඩෙකොරේෂන්ස් තියනවාද කියලා බලන්න. ඉතින් ලොකුවට ඩෙකොරේෂන් තිබුණේ නෑ. මේ වගේ පොඩි පොඩි ඩෙකොරේෂන්ස් තනින් තන තිබ්බා. හැබැයි සෙනග ගොඩාක් හිටියා ෆුඩ් කෝට් එකේ. මේ තියෙන චිල්ඩ්‍රන් ඒරියා එකක් ප්ලේ කරන. ඉතින් මේ මගේ යාළුවා. ඊට පස්සේ අපි ගියා තව ඉස්සරහට මොනවද තියෙන්නේ කියලා බලන්න. ඊට පස්සේ ඔය තිබ්බ ඩෙකොරේෂන්ස් ඊට පස්සේ පොඩි ෆන්ක්ෂන් එකක් ඕගනයිස් කරලා තිබ්බා. පොඩි පට්ටු සින්දු කියනවා. ඊට පස්සේ මේ තියෙන්නේ තිබ්බ ඩෙකොරේෂන්ස් ටිකක් කඩවල සැන්ටා ලයිට්. ඊට පස්සේ මේ මම ක්‍රිස්මස් ඩෙකොරේෂන් එක පොඩක් අල්ලලා ඉතින් වීඩියෝ එකක් කරා. ඊට පස්සේ අපි පල්ලෙහා තිබ්බ පොඩි ෂොප්ස් වගේකට ගියා. ඇඳුම් ඔය ටෙඩීස් ලයි එක දේවල් තියෙනවා. එතන ජුවලරීස් ඔයි. ඊට පස්සේ මේ තියෙන්නේ අර ෆන්ක්ෂන් එකේ කට්ටිය සින්දු කියන නටනවා. ඊට පස්සේ අපිට හම්බුණා තෑගි පිරිච්ච කාර් එකක්. ඊට පස්සේ අපි ගෙදර යන ගමන් දැක්කා මේ පර්ෆියුම් කලෙක්ෂන් එක අර කෑම සුවඳින් කෑම විදිහට හදලා තියෙන. ඊට පස්සේ අපි එන ගමන් ගියා විවා එකට. ඒකේ ඉතින් මේ චොක්ලට් තිබ්බයි කේක් ඒවා. ඊට පස්සේ මෙතනින් අයිස්ක්‍රීම් කේක් එකක් ගත්තා පොඩි. මේ ඉතින් අයිස්ක්‍රීම් කේක් එක කන ගමන් ඊට පස්සේ ගෙදර ගිහිල්ලා මම ඕඩර් කරා චපාති, වීට් පරෝටයි, පනීරුයි, ඩාල්ුයි. ඊට පස්සේ විවා එකෙන් ගත්ත බීම බෝතලෙකුත් තිබ්බා. ඉතින් ඊට පස්සේ ටික කාලා ඉවරලා ඊට පස්සේ ඩෙසර්ට් එක විදිහට මම කෑවා උදේ මට හම්බෙච්ච ක්‍රිස්මස් ට්‍රීට් එක. ඉතින් මේ තමයි මගේ ක්‍රිස්මස් ඩේ එක ගෙවිච්ච විදිහ. පළවෙනි පාරට මගේ පවුලේ කට්ටියත් නැතුව. ඉතින් මේ තියෙන්නේ මම හදපු පුංචි පයිප් ක්ලීනර් ක්‍රිස්මස් ට්‍රී එක. හෝ. ඉතින් මං හිතනවා ඔයාලත් ක්‍රිස්මස් හොඳට සෙලිබ්‍රේට් කරන්න ඇති කියලා. Thank you for watching my video and wish you and your family a happy new year. Stay tuned with Min Min Day.